හෙලෝ ගයිස් ඉතින් ඊයේ රාත්‍රියේ කියන්නේ නොවැම්බර් 2 වෙනිදා රාත්‍රියේ පළමු වරට ඉන්දියානු කාන්තා කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක ජයග්‍රහණයේ පහස විඳගත්තා. ඉතින් ඔවුන් හමුවේ පරාජයටපත් වුණේ ආසනාව දෝතින්ම රැගෙන දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම. ඉතින් මේ වසරේ කාන්තා ලෝක කුසලානිය පැවැත්වුණේ ඉන්දියාවෙත් ශ්‍රී ලංකාවෙත්. ඉතින් අවසන් තරඟයට පළමු වරට ඉතින් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ වගේම ඉන්දියාව මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයකට පැමිණියේ 3 වෙනි වතාවට. ඉතින් ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා දියුණුව සඳහා. මොකද ඉන්දියාව ජයග්‍රහණය කිරීමත් සමග මොකද මේ වෙනකන් පැවති එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි ජයග්‍රහණය කළ තිබ්බේ කණ්ඩායම් 3ක් පමණයි. එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පමණයි. ඕස්ට්‍රේලියාව තමයි වැඩිම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා තිබ්බේ. ඉතින් අපි සුබ පතනවා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට